ලෝකේ කරදර ඇති වෙන්නේ සියල්ලම හිතට අනුව ශරීරයේ වැරදි විදිහට ක්‍රියා කරවීමෙන්, කට වැරදි විදිහට ක්‍රියා කරවීමෙන් මේ සියලුම අවුල් පවුල් ඔක්කොම හිරිහැර කරදර ඇති වෙන්නේ. අද ලෝකේ හැමතැනම තියෙන අවුල් හැදිලා තියෙන්නේ නරක හිතෙන් පිට වෙච්චි නරක වචනත් නරක ක්‍රියාත් නිසා. හිත තන්පත් කරගන්න බුදුහාමුදුරන්ගේ මේ ශාන්තවවාදයේ අනුව තන්පත් කරගත්තු සාන්ත වූ හිතට අනුව හොඳ වචන කතා කරන්නට, එසේම හොඳ සාන්ත විදිහට ජීවිතේ තමන්ගේ කය ක්‍රියා කරවන්නට. එවිට කරදර හිරිහැර ඔක්කොම නැති වෙයි. කරදර කොයිතරම් තිබුණත් ඒවා මැද හැම කෙනෙකුටම සංසුන්ව ඉන්න පුළුවනි. අනුනුත් මේ මගට ගන්න වෑයම් කරන්න ඕන. සාන්ත ක්‍රියා මාර්ගයක් ගන්නකොට එය කොයිතරම් නපුරු මිනිහෙකු වුණත් දුටු හැටියේ ඔහුට ඒක හැඟෙන විදිහට තමාගේ සාන්ත බව ක්‍රියා කරන්න පටන් ගත්තොත් ඒ මිනිහත් සාන්ත වෙනවා. අඟුලිමාල නැමැති නපුරු මිනිමරු හොරා පවා දමනය කළේ බුදුහාමුදුරුවෝ සාන්ත ක්‍රියා මාර්ගයෙන්.